උත්සාහ කරන කෙනා ඉදිරියේ පින්වතුනි වාසනාවේ දොර ඇරෙනවා. ඒ වාසනාවේ දොර ඇරෙන කාල තියෙනවා. ඒ කාලේ එනකල් උත්සාහ කරන්න, වීරිය කරන්න, පොඩි තැනින් පටන් ගන්න. ඔච්චරයි. ඒ නිසා ගොඩාක් කතා කොමටද, ගොඩාක් වචන කොමටද, කෙටියෙන් කිව්වේ පොඩි තැනින් පටන් ගන්න. ජීවිතයේ අසාර්ථක වීමම ඔයාලට වාරුවක් කරගන්න, ශක්තියක් කරගන්න හොඳ කෙනෙක් ලෝකෙට බිහි වෙයි. ඒ වගේ කෙනෙකුට Taman නැගී හිටිය ආකාරය, ওই ජක්මා තම ලෝකෙටම Tamanගේ කතාව කිව්වා වගේ, වැටෙන අයට Tamanගේ වචනෙන් හයිය දුන්නා වගේ, වැටෙන ලෝකයක් ඔයාලට නගා හිටවන්න පුළුවන් එදාට. ඒ නිසා දුවේ පුතේ, ඔයාලගේ ජීවිතේට ධර්මයේ තිබ්බොත් මෙලොවත් දියුණු වෙනවා, පරලොවත් දියුණු වෙනවා. ඔය උත්සාහය කරා යන පාරේ, අරමුණු කරා යන පාරේ, සිහින පොදි බැඳගෙන යන පාරේ ඔයාලගේ හයියට ධර්මයේ තියාගන්න. ඒ ධර්මයේ Taman තුනුරුවන් සරණ පන්සිල් පද 5 කඩා ගන්න නැති බව. එනිසා තෙරුවන් සරණයි, පංචශීලයයි ඔයාලගේ ආරක්ෂාවට තියාගන්න, තියාගෙන ලෝකේ හොඳ තැනකට යන්න.